හායි ඔයාලට කොහොමද? ඉතින් 2025 අවුරුද්ද ඉවර වෙනවත් එක්කම මට හිතුණා මේ 2025 අවුරුද්ද මට ලැබුණු ගොඩක් දේවල් වෙනස් කරපු අවුරුද්දක් නිසා මම මේ අවුරුද්ද ඉවර වෙන්නට කලින් මම කලින් කරපු YouTube channel එකට ආයෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මේ ලස්සන අවුරුද්දේ 2025 මට ලැබුණු ගොඩක් විශේෂ දේවල් තියෙනවා. මම කලින් ජපානයට එන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ඒ වගේම 2025 මට ගොඩක් වැඩ තිබුණා මුල්ම කාලෙදී. ඉතින් ඒ හීනවලට යන්න මට ගොඩක් වැඩ කරන්න සිද්ධ වුණා. මට මග ඇරුණු ලොකුම දේ තමයි මගේ YouTube channel එක. ඉතින් මට හිතුණා දැන් ඒකට කාලේ හරි චුට්ට හරි මම මගේ YouTube channel එක කරන්න ඕනි කියලා. දැන් වැඩ නැතුව නෙවෙයි. දැන් තමයි ගොඩක් වැඩ තියෙන්නේ. හැබැයි ඉතින් කාලය කළමනාකරණය කරගෙන ඒ වැඩ ටිකත් එක්ක මගේ YouTube channel එකේ වැඩ ටික ආයෙමත් පටන් ගන්න ඕනි කියලා හිතුන නිසා ඔයාලට මගේ ලස්සන ක්‍රිස්මස් පාටි එකේ විස්තර අරන් එන්න හිතුණා. ඉතින් මගේ ඉස්කෝලේ ලස්සන ක්‍රිස්මස් පාටි එකක් තිබුණා. ඒ පාටි එකේ ලොකුම විශේෂත්වය තමයි ලංකාවේ ඇරුණම වෙනත් රටවල් වල ඉන්න මගේ යාළුවොත් එක්ක ඒ ලස්සන ක්‍රිස්මස් පාටි එක සමරපු එක. ඉතින් බලන්නකෝ එයාලා විනෝද වෙන විදිය. තවත් විශේෂ දෙයක් තිබුණා. ඒ රටවල් වලට ආවේනික වූ කෑම මගේ යාළුවා හදන් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ කෑමත් ලංකාවේ කෑම වලට සාපේක්ෂව ගොඩක් රසයි. ඉතින් අපේ කටට හුරු ලංකාවේ කෑමනේ. හැබැයි ඉතින් වරදක් නැහැ. ඒ ලංකාවේ කෑම වලට අමතරව ඒ කෑමත් ගොඩාරියක් රසයි. හරි. මෙහෙම කියන්නම්කෝ. මේ ක්‍රිස්මස් පාටි එක ඕගනයිස් කරේ මගේ ඉස්කෝලේ සෙන්සලනේ. ඉතින් එයාලට ගොඩක් ස්තුතියි. මොකද මේ වගේ අවස්ථාවක් උදා කරලා දුන්නට. ගොඩක් විනෝද වුණු දවසක්, ගොඩක් සතුටු වුණු දවසක්. ඉතින් ඇත්තටම ගොඩාරියක් thank you මේ අවස්ථාව අපිට දුන්නට. අපි ලංකාවේ සින්දු කිව්වා. ඒ වගේම ලංකාවේ සින්දු වලට අපි ඩාන්ස් කරා. ඒ වගේම අනිත් යාළුවොත් එයාලගේ රටවල් වල සින්දු කියලා, එයාලගේ රටවල් වල ඩාන්ස් එකක් දාලා ගොඩක් සතුටු වුණා. මං හිතනවා මම 2026 දී ලස්සන වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ජපන් එන්න ඉන්න ආසාවෙන් ඉන්න මගේ යාළුවෝ හැමෝටම ඒ ආසාව තවත් වැඩි වෙලා ඔයාලගේ බලාපොරොත්තු ඒ ආයුරින් මිෂ්ට වෙන්න ඕනි. 2026 අවුරුද්ද මේ සිහින සකුරාවට ඔයාලා එන්නම ඕනි. ඔයාලගේ ඒ ආසාව ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 2025 ඔයාලට ලැබුණු දේවල් වලට වඩා 2026 ඔයාලා පතන හැම දේම ඔයාලට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජපානයේ ලස්සන වීඩියෝ එකකින් ඊළඟට ඔයාලව හම්බ වෙන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි. බයි බයි. සීත රටේ තනි මලට ලොබින් ඈත හිඳන් තාවම රින්දු